චිත්‍රපටිය පටන් ගන්නෙ රේමන් කියන කෙනාට ලොන් වොක් කියන තරඟයට සහභාගී වෙන්න කියලා තේරුණ එක ගැන සුබපතලා ලැබිච්ච පණිවිඩයකින් මේ තරඟේ මුළු ඇමරිකාවෙම සජීවීව පෙන්වනවා. ඒ වගේම මේ තරඟේ ජයග්‍රහණය කළොත් හිතා ගන්න බැරි මුදලක් එක්ක දිනපු කෙනාට කැමති දයක් ඉල්ලන්න අවස්ථාව දෙනවා. මේ ඉන්නේ රේමන්. මේ අම්මත් එක්ක මේ තරඟේ පටන් ගන්න තැනට වාහනෙන් යනවා. රේමන්ගේ අම්මා රේමන් මේ තරඟයට යනකොට ගොඩක් දුක් වෙනවා. මොකද මෙයාට මෙයාගේ පුතාව තරඟෙ දිනන්න බැරි වුණොත් මේ දකින්නේ අන්තිම වතාවට වෙන්න පුළුවන්. අම්මා කියනවා මෙයාට තරඟට සහභාගී වෙන්න එපා කියලා. මේ වෙලාවේ රේමන් කියනවා දැන් කරන්න දෙයක් නැහැ. මට දැන් මේ තරඟෙන් අයින් වෙන්න බෑ කියලා. කොහොම වුණත් රේමන් අම්මට කියනවා බය වෙන්න එපා. මම ආපහු එනවා. ඔයාට දවස් කිහිපයක් විතරයි ඉවසගෙන ඉන්න වෙන්නේ කියලා. ඉතින් මේ තරඟට සහභාගී වෙලා දිනන කෙනාට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ ඇවිදීමේ තරඟ දිනලා වෙනස් කරගන්න. මේ තරඟෙට මුළු රටෙම තරුණයන් 50 දෙනෙක් තෝරගන්නවා. අහඹු ලෙස තමයි තෝරගන්නේ. සමහර අය කැමැත්තෙන් සහභාගී වෙනවා, සමහර අය කැමැත්තකින් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. රේමන් අම්මගෙන් සමවරගෙන ඇතුළට යනකොට තව මේ තරඟෙට සහභාගී වෙන කෙනෙක්ව හම්බ වෙනවා. මෙයාගේ නම පීටර්. පීටර් තමයි මේ තරඟෙදී රේමන්ගේ හොඳම යාළුවා වෙන්නේ. මේ වෙලාවේ මේ දෙන්නට තවත් යාළුවෝ කීප දෙනෙක් හම්බ වෙනවා. මේ ඉන්නේ ආතර්. මේ ඉන්නේ ඕල්සන්. මේ වෙලාවේ කට්ටියම මේ තරඟ ගැන තමයි කතා කර ඉන්නේ. කොහොමද මේක දිනන්නේ, මොනවද මේ තරඟේ නීති රීති වගේ දේවල්. ටික වෙලාවකට පස්සේ මෙතනට මේජර් කියන කෙනා එනවා. මෙයා තමයි මේ තරඟේ නිර්මාණය කරලා තියෙන්නේ. මෙයා ඇවිල්ලා මේ තරුණයන්ට ආචාර කරනවා. ඊට පස්සේ මෙතන ඉන්න හැම තරුණයෙක්ගෙම නම කතා කරලා මේ හැමෝටම නම්බර් එකක් තියෙන ටැග් එකක් දෙනවා. ඉතින් මේ තරඟේ තියන්න හේතුව තමයි මේ ඇමරිකාවේ විශාල යුද්ධයකින් රට විනාශ වෙලා සම්පූර්ණයෙන්ම වගේ ආර්ථිකය බිඳ වැටලා තියෙන්නේ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. දැන් මේ රටේ තියෙන හමුදා පාලනයක්. ඊට පස්සේ මේ මේජර්වරයා කතාවක් පවත්වනවා. යුද්ධයෙන් පස්සේ මේ මුළු රටම මූල්‍යමය වශයෙන් විනාශ වෙලා තියෙනවා කියලා මතක් කරලා දෙනවා. හැම වසරකම මේ පාගමන තියෙනවා. මේ පාගමන හින්දා ලැබෙන මොටිවේෂන් එක හින්දා රටේ ජනතාවගේ ඵලදායීතාවය වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ හින්දා මේ පාගමන රටේ පුරවැසියන්ගේ විනය ඒ වගේම වෙහෙස මහන්සියලා වැඩ කරන්න ලොකු පෙළඹවීමක් ඇති කරලා තියෙනවා. ඊළඟට මේජර්වරයා කරන්නේ මේ තරඟේ නීති රීති පැහැදිලි කරලා දෙන එක. මේ හැමෝම පැයට 7.3ක වේගයක් පවත්වාගෙන යන්න ඕනේ. වේගය අඩු වුණොත් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. තප්පර 10ක් ඇතුළත වේගය ලබා ගන්න බැරි වුණොත් දෙවෙනි අනතුරු ඇඟවීමක් දෙනවා. තුන්වෙනි අනතුරු ඇඟවීම එනකොට අවශ්‍ය මට්ටමට එන්න බැරි වුණොත් ඒ පුද්ගලයාව ඉවත් කරනවා. මෙතෙන්ද ඉවත් කරනවා කියලා කියන්නේ මරලා දානවා කියන එක. ඉතින් මේ තරඟෙට අවසන් රේඛාවක් නැහැ. අන්තිමට ඉතුරු වෙන කෙනා තමයි තරඟෙ දිනන්නේ. ඉතින් මේ දේවල් විස්තර කළා මේජර්වරයා තරඟය ආරම්භ කරන්න ඔහුගේ තුවක්කුවෙන් අහසට වෙඩි තියනවා. ඊට පස්සේ තමයි තරඟකරුවන් නැවිදීමට පටන් ගන්නෙ. මේ තරඟකරුවන්ගේ ඉස්සරහෙන් පස්සෙන් සොල්දාදුවන් ඉන්න ට්‍රක් රථ කීපයක් යනවා. මේ ට්‍රක් රථවල කැමරා හයි කරලා තියෙන්නේ. මොකද මේ තරඟේ සජීවීව මුළු රටටම පෙන්නනවා. මොකද මේ තරඟේ ප්‍රධානම අරමුණ රටේ ජනතාවට මොටිවේෂන් එකක් ලබා දෙන එක. ඉතින් මේ තරඟේ පටන් අරන් ටික වෙලාවක් යනකොට බාකොවිච් කියන කෙනාගේ ලේස් එක ගැලවෙනවා. මෙයා එක ගැට ගහගන්න නවතිනවා. මේ වෙලාවේ මෙයාට වෝනින් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ එක සොල්දාදුවෙක් මෙයාගේ ඔළුවට තුවක්කුව තියෙනවා. මේ වෙලාවේ මේ තරඟකරුවෝ හැමෝම වගේ බය වෙනවා. හැබැයි තුන්වෙනි වෝනින් එක ලැබෙනවත් එක්කම බාකොවිච් ලේස් එක ගැට ගහගෙන නැගිටිනවා. මේ විදිහට කාට හරි වෝනින් තුනක් හම්බ වුණොත් ඊළඟ පැය තුන ඇතුළත ඒ කෙනා කිසිම වෝනින් එකක් නැතුව යන්න ඕනේ. ඒ පැය තුන ඇතුළත තව වෝනින් එකක් හම්බ වුණොත් ඒ කෙනාව තරගෙන් අයින් කරනවා. ඒ කියන්නේ මරලා දානවා. ඉතින් මේ විදිහට තමයි මේ තරඟය යන්නේ. ඔන්න දැන් කට්ටියම මේ විදිහට සැතපොම් 7ක් පහු කරනවා. මේ වෙලාවේ කට්ටිය කතා වෙනවා ඇයි මේ තරඟයට සම්බන්ධ වුනේ කියලා. ආතර් කියන කෙනා කියනවා මම නම් ආවේ සල්ලි හින්දා කියලා. මේ වෙලාවේ රේමන් කියනවා මම නම් සල්ලි ගැන එච්චර හිතන්නේ. ඊට වැඩි හිතන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. මේ වෙලාවේ මෙතනට එනවා හාක්නස් කියන කෙනා. මෙයා ගාව තියෙනවා සටහන් පොතක්. මෙයා කියනවා මම මේ ලොන් වොක් එක ගැන පොතක් ලියනවා. මේ තරඟේ සහභාගී වෙච්ච කෙනෙක් විදියට මට මේක හොඳට ලියන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙම වුණොත් මේ පොත ගොඩක් මිනිස්සු ගනි. එතකොට මට හොඳ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් කියනවා. එතකොට පීටර් අහනවා ඔයා මේ තරඟේ දිනුවොත් ඔයාට කොහොමද සල්ලි හම්බ වෙනවනේ. එතකොට ඔය පොත ඕනේ නැහැ නේද කියලා. මොකද මේ තරඟේ දිනන්නේ එක්කෙනයි. මේ විදිහට කට්ටිය ඇවිදගෙන යනකොට ගෙවල් වල ඉන්න අය එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ගේ මූණවල කිසිම සතුටක් නැහැ කියලා අපිට මේගොල්ලෝ දිහා බලපුවහම පේනවා. මේ තරඟට සහභාගී වෙලා ඉන්න අනිත් කට්ටියට වැඩිය වයස අඩු තරුණයෙක් වැඩි වයසක් දාලා තමයි මේ තරඟට ඇතුල් වෙලා තියෙන්නේ. මෙයාගේ නම කර්ලි. මෙයාට එකපාරටම කකුලේ අමාරුවක් හැදෙනවා. රේමන් මේ වෙලාවේ කර්ලිට ඇවිදින්න උදව් කරනවා. හැබැයි තව දුරටත් කර්ලිට ඇවිද ගන්න බැරි වෙනවා. ඇවිද ගන්න බැරුව මෙයා අඬ බිම ඉඳ ගන්නවා.
මෙයාට වෝනින් 3ම හම්බ වෙනවා. කර්ලිව වෙඩි තියලා මරනවා. පළවෙනි තරඟකරුවව මේ විදිහට තමයි තරගෙන් අයින් කරන්නේ. මේ වෙලාවේ මේජර්වරයා ඉස්සරහා වාහනේ යන ගමන් මැරිච්ච කෙනා ගැන කතා කරනවා. කතා කරලා කියනවා අපි මේ නිර්භීත තරුණයා කරපු කැපවීම වෙනුවෙන් සතුටු වෙන්න ඕනි කියලා. මේ වෙලාවේ පීටර් රේමන් දිහා බලලා අහනවා මේ මේජර්ව දැක්කම තරහෙන් වගේ ඉන්නේ කියලා. මොකද්ද ඔය දෙන්නගේ ප්‍රශ්නේ කියලා. මේ ප්‍රශ්නෙට රේමන් කිසිම උත්තරයක් දෙන්නේ නැතුව ඉස්සරහට යනවා. ළඟට පෙන්නනවා සැතපුම් 17ක් පහු කරනවා. මේ වෙලාවේ රේමන් කියනවා මට නම් දැන් මහන්සියි කියලා. මේ වෙලාවේ පීටර් කියනවා අවසානය ගැන හිතන්න එපා. ඊළඟ මොහොතේ ජීවිතේ බේරගන්නේ කොහොමද කියලා විතරක් හිතන්න කියලා. මේ වෙලාව එක තරඟකරුවෙක් ඇවිල්ලා රේමන්ට කියනවා අන්න වගේ ෆෑන් කෙනෙක් ඉන්නවා කියලා. අවුරුදු 14ක විතර ගෑල් ළමෙක් රේ කියලා ගහපු බෝඩ් එකක් අතේ තියාගෙන මම ඔයාට ආදරේ රේ කියලා කෑ ගහනවා. මේ වෙලාවේ පීටර් hina වෙවි කියනවා මේ තරඟේ ටීවී එකේ සජීවීව පෙන්වන හින්දා දැන් අපිට ෆෑන්ස්ලාත් ඉන්නවා කියලා. මේ අතර රේමන්, පීටර්, ආතර් ඕල්සන් මේ 4 දෙනා ගොඩක් හොඳ යාළුවෝ වෙනවා. මේ 4 දෙනා එකටම වගේ කතා කර කර තමයි ඇවිදින්නේ. මේ අතරේ අංක එක තරඟකාරයා මීමස් මොරේ වගේ ලෙඩක් හැදිලා බිම ඇදගෙන වැටෙනවා. මෙයා තමයි මේ තරඟෙන් අයින් වෙන දෙවෙනි තරඟකාරයා වෙන්නේ. බාකෝවිච් මේ වෙලාවේ hina වෙවි කියනවා කට්ටිය අඩු වෙන එක අපිට තමයි හොඳ කියලා. ඒකෙන් හින්දා පොඩ්ඩක් hina වෙලා ඉන්න කියලා. හැබැයි මේ 4 දෙනාගේ සෙට් එකට නම් මේ කියපු කතාව එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ඔන්න ඊට පස්සේ පෙන්නනවා සැතපුම් 25ක් පහු කරනවා. බාකෝවිච් මේ වෙලාවේ මෙතන ඉන්න රෑන් කියන කෙනාට විහිළු කරනවා. රෑන් කියන්නේ ගෑනු ළමෙක් වගේ ඉන්න පිරිමි ළමෙක්. අම්මා ගැන කියලා තමයි විහිළු කරන්නේ. කට්ටිය මේ වෙලාවේ බාකෝවිච්ට කියන ඔය වැඩේ නතර කරන්න කියලා. හැබැයි බාකෝවිච් දිගටම විහිළු කරනවා. මේ වෙලාවේ රෑන්ට තරහ ගිහිල්ලා බාකෝවිච්ට ගහන්න ගිහිල්ලා ඇදගෙන වැටලා තුවාල වෙනවා. නැගිට ගන්න බැරි වෙනවා. රෑන්ට තරගෙන් අයින් වෙන්න වෙනවා. බාකෝවිච් මේ කරපු දේ හින්දා තමයි රෑන්ට මැරෙන්න උනේ. ආතර් තරහ ගිහිල්ලා කියනවා බාකෝවිච් උඹ මිනිමරුවෙක්. උඹ හින්දා තමයි මේ මිනිස්සයා මැරුණේ කියලා. මේ වෙලාවේ බාකෝවිච් කියනවා මම මේ දේ හිතලා නෙමෙයි කරේ. ඒකට මට කරන්න දෙයක් නැහැ කියලා. මේ වෙලාවේ පීටර් කියනවා බාකෝවිච් මම මේ බලන් ඉන්නේ උඹ මැරෙනකන්. එහෙම වුණොත් මට ලොකු සතුටක් දැනෙයි කියනවා. මේ වෙලාව අපිට පෙන්වනවා බාකෝවිච්ට පොඩි මානසික ආබාධයක් වගේ තත්වයකුත් තියෙනවා කියලා. කොහොම හරි තව වැඩි දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. එක තරංකරුවෙක්ට ඇවිද ගන්න බැරි වෙන තරමට මල පහ කරන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. මෙයාට නැගිට ගන්නවත් බැරි වෙනවා. ඒ කියන්නේ මෙයාවත් වෙඩි තියලා මරනවා. ඔන්න දැන් ටික ටික රෑ වෙනවා. තව කාරණයක් කියන්න අමතක වුණා. ඒ තමයි මේ එක එක්කෙනාට අවශ්‍ය කෑම වතුර යන ගමන් අවශ්‍ය ප්‍රමාණයට හම්බ වෙනවා. හැබැයි යන ගමනේ වේගය කිසිම හේතුවක් හින්දා අඩු කරන්න බෑ. එහෙම වුණොත් වෝනින් එක හම්බ වෙනවා. කොහොම හරි ඇවිදින ගමන් රේමන්ට නිින්දක් යනවා. මෙයාට අම්මව හීනෙනුත් පේනවා. පීටර් hina වෙලා අහනවා නිින්ද ගියා නේද කියලා. රේමන් කියනවා මම අම්මව හීනෙනුත් දැක්කා කියලා. ඇවිදින ගමන් රේමන්ගේ වේගය අඩු වෙනවා. කොහොම හරි එකපාරක් මෙයාව වැටෙන්නත් යනවා. මේ වෙච්ච දේවල් එක්ක මේ වෙනකොට රේමන්ට වෝනින් 3ක් හම්බ වෙලා ඉවරයි. වෝනින් 3 ක්ලියර් කරගන්න නම් තව පැය 3ක් කිසිම වෝනින් එකක් නැතුව යන්න ඕනේ. රේමන්ට දැන් මහන්සිය එක්ක බයකුත් හිතට එනවා. මේ වෙලාවේ පීටර් කියන බය වෙන්න දෙයක් නැහැ. මේ විදිහට පැය 3ක් ගියාම වෝනින් එක ක්ලියර් වෙනවා කියලා. මහන්සියයි බයයි එක්ක මේ වෙලාවේ රේමන් පීටර්ටත් බැනලා මම දිනනවට කැමති වගේ බොරුවට උදව් කරනවා වගේ රඟපාන්න එපා කියලා මෙතනින් යනවා. කොහොම හරි දැන් යන්න තියෙන ලොකු කන්දක් පාස් කරගෙන. මේ වෙද්දි කට්ටියට හොඳ ගණන්. මොකද කිලෝමීටර් 40ක් විතර දැන් ඇවිදලා තියෙන්නේ. මේක දැක්කහම කට්ටිය බය වෙනවා. මේ වෙලාවේ ස්ටෙබින්ස් කියන කෙනා මෙතනට ඇවිල්ලා කියනවා අවුරුදු 6කට කලින් තිබ්බ තරඟෙදී මෙතෙන්දි තරංකාරයන්ගෙන් භාගයක් මැරුණා කියලා. කිව්වා වගේ මේ කට්ටියගෙනුත් ගොඩක් අයට මේ වෙලාවේ වෙඩි තියෙනවා. මොකද මේගොල්ලෝ යන ගමන ස්ලෝ කරන්න නැතුව යන්න ඕනේ. රේමන් මේ වෙලාවේ Tamanට පුළුවන් උඩරිම හයියෙන් යනවා. මේ වෙලාවේ හමුදාකාරයෙක් රේමන්ගේ පැත්තට තුවක්කුව හරවගෙන ඉන්නේ. මොකද ස්ලෝ වුණොත් වෙඩි තියෙනවා. රේමන්ට දැන් වෝනින් 3ම දීලා තියෙන්නේ. මේ වෙලාවෙම පීටර් මෙතනට ඇවිල්ලා රේමන්ගේ අතින් අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා කන්ද උඩට තව ටික දුරක් යන්න තියෙන්නේ කියලා. දැන් යන ගමන් රේමන් පීටර්ගෙන් සමාව ඉල්ලනවා. මම ඉස්සලා කියපු දෙයට සමාව වෙන්න. මම ඒ දේ හිතලා නෙමෙයි කිව්වේ. පීටර් කියනවා ඒක හරි ඒ දේවල් අමතක කරලා දාන්න. කන්ද පාස් කරලා ඉවර වෙනකොට තරංකාරයන්ගෙන් ලොකු ප්‍රමාණයක් මැරෙනවා. මොකද මේක ලොකු කන්දක්. දැන් දෙවෙනි දවසත් ගත වෙලා. මේ වෙද්දි සැතපුම් 59ක් පහු කරලා තියෙන්නේ. මේ වෙද්දි 50 දෙනාගෙන් 18ක් වගේ තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඔන්න දැන් මේ වෙද්දි සැතපුම් 67ක් පමණ පහු කරලා තියෙන්නේ. මේ වෙලාවේ මේගොල්ලන්ට පේනවා ඔල්සන් ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. හැබැයි හාක්නස්ට ඊට වැඩි අමාරුයි. මොකද මෙයාගේ වලලු කර ඇමරිලා තියෙන්නේ. ඇවිදින්න අමාරුයි. මේ වෙලාවේ හිමින් ඇවිදින හින්දා හාක්නස්ට පළවෙනි වෝනින් එක දෙනවා.
දෙවෙනි තුන්වෙනි වෝනින් එකත් හම්බ වෙනවා. මෙයාට වෙඩි තියෙනවා. ඔන්න දැන් කට්ටිය සැතපුම් 100ක් පහු කරනවා. මේලා මේජ කට්ටිය ඉස්සරහට ඇවිල්ලා සුබ පතනවා. මේලා කට්ටියම ඉන්නේ පොඩි ටවුන් එකක. ඔන්න මේ වෙලාවෙම මෙතන ඉන්න කෙනෙක් පැනලා යන්න උත්සාහ කරනවා. වැඩක් වෙන්නේ නැහැ. වෙඩි තියලා මරනවා. ඔන්න දැන් පහු කරන්නේ සැතපුම් 103. මේ වෙලාවේ කට්ටිය කතා වෙනවා දින්නොත් මොනවද ඉල්ලන්නේ කියලා. මේ වෙලාවේ ආත කියනවා මම මේ තරඟේ දිනුවොත් මම රොකට් එකක් ඉල්ලනවා. ඒක මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. එතකොට ඕල්සන් කියනවා මම නම් නිර්වත් කාන්තාවන් 10 දෙනෙක් තමයි ඉල්ලන්නේ. රේමන් කියනවා හම්බෙන සල්ලි වලින් කොහොමද ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. පීටර් කියනවා මට නම් මේ ඇවිදීමේ තරඟේ ජයග්‍රාහකයන් දෙන්නෙක් තෝරන්න ඕනේ. ඒක තමයි මගේ ආසාව කියලා. රේමන් කියනවා මට නම් මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ කියලා. කොහොම හරි එදා රෑ වෙද්දි වහින්න පටන් ගන්නවා. රේමන්ට නම් දැන් හොඳටම මහන්සි. මේ වෙලාවේ රේමන් පීටර්ගේ කරට අත දාගෙන පොඩි නිින්දක් දානවා. ඊළඟට දැන් පෙන්වන්නේ 3 වෙනි දවස. මේ වෙද්දි සැතපුම් 144ක් ඇවිදලා තියෙනවා. මේ වෙලාවේ පීටර් රේමන්ගෙන් අහනවා මේජ එක තියෙන ප්‍රශ්න ගැන පස්සේ කියනවා කිව්වා නේද? මොකද්ද ප්‍රශ්නේ කියලා. රේමන් කියනවා මේක අපි දෙන්න අතර විතරක් තියෙන්න ඕනේ. කාටවත් කියන්න බෑ කියලා. දර්ශනය සංගීතය වගේ දේවල් රටේ උගන්වන එක තහනම් කරලා තියෙන්නේ. ඒක රාජ්‍ය විරෝධී වැඩක්. දැන් රට ඇතුලේ තියෙන හමුදා පාලනයක්. මේජ කියන පුද්ගලයා තමයි දැන් මේ රට පාලනය කරන්නේ. රේමන්ගේ තාත්තා මේ දේවල් රේමන්ට උගන්වලා තියෙනවා. මේකට දඬුවමක් විදියට මේජ රේමන්ගේ තාත්තා වෙඩි තියලා මරනවා. ඉතින් රේමන් මේ තරඟෙට සහභාගී වෙලා තියෙන්නේ. තාත්තව මරපු එකට පලිය ගන්න. පීටර් කියනවා ඒක කරන්න බැරි දෙයක් කියලා. රේමන් කියනවා මම මේ තරඟේ දිනුවොත් මම තුවක්කුවක් ඉල්ලනවා. තරඟේ දිනන කෙනා ගාවට මේජ අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ මට ලේසියෙම පුළුවන් මේජ වෙඩි තියලා මරන්න. පීටර් කියනවා මිනිස්සෙක්ව මරණ එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා. ඔන්න දැන් සැතපොම් 170කුත් ළඟා වෙලා තියෙන්නේ. මේ වෙලාව එක තරඟකාරයෙක් Tamanට බැරිම තැන සොල්දාදුවෙක්ගෙන් උදව් ඉල්ලනවා. මෙයාව 7-5කටවත් ගණන් ගන්න නැතුව යුද්ධ ටැංකියෙන් යට කරගෙන යනවා. දැන් මේ දේවල් දැකලා කට්ටියට දැන් මහන්සියත් එක්ක මේගොල්ලන්ගේ සිහි කල්පනාවත් ටික ටික වෙනස් වෙනවා. මේ තව එක තරඟකාරයෙක් තමන්ගේ ඇඳුම් ගලෝ ඉස්සරහට දුවනවා. ඊට පස්සේ පාරෙන් එළියට පැනලා දුවනවා. හමුදාවෙන් මේ පුද්ගලයාට වෙඩි තියනවා. වෙඩි තියලා මරනවා. දැන් ආපහු රෑ වෙලා. සතපුම් 201යි. මේ වෙලාවේ ස්ටෙබින්ස් රේමන් ගාවට ඇවිල්ලා කියනවා ඕල්සන් දැන් ගොඩක් දුර්වල වෙලා ඉන්නේ කියලා. මේ වෙලාවේ රේමන් ඕල්සන්ව පොඩ්ඩක් දිරිමත් කරන්න කතා කරනවා. හැබැයි ඒ වෙනුවට ඕල්සන් මේ වෙලාවේ කරන්නේ කෙලින්ම සොල්දාදුවෝ ඉන්න පැත්තට දුවනවා. මේ වෙලාවේ ඕල්සන්ට ක්‍රූර විදියට වෙඩි තියනවා. මේ වෙලාවේ ඕල්සන් එක ගොඩක්ම යාළුවෙක් වගේ හිටිය ආත. මේ වෙලාවේ ආත ඕල්සන්ට උදව් කරන්න දුවනවා. මේ වෙලාවේ ආතටත් වෝනින් හම්බ වෙනවා. මෙයාටත් වෙඩි තියන්න ඉස්සලා රේමන් ඇවිල්ලා ආතරව බලෙන් වගේ ඇදගෙන යනවා. මේ වෙච්ච දෙයට ආතට නම් හොඳටම දුකයි. ඊළඟට අපිට පෙන්වන්නේ 4 වෙනි දවසේ. මේ වෙද්දි සැතපොම් 209ක් පහු කරලා තියෙනවා. දැන් මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ 6 දෙනයි. ඕල්සන්ට වෙච්ච දේ ගැන මේගොල්ලන්ගේ හිතට දැන් ගොඩක් අමාරුයි. කරන්න දෙයක් නැහැ. මේක තමයි මේ තරඟේ අන්තිමට වෙන්නේ. ඊළඟ දවසේ උදේ පාකර කට්ටියට කියනවා අපි අතරින් විවාහ වෙලා හිටපු එකම කෙනා තමයි ඕල්සන් කියලා. මේක ගැන දැනගෙන හිටියේ පාක විතරයි. මේක දැනගත්තට පස්සේ කට්ටිය තීරණය කරනවා අපි කවුරු ජයග්‍රහණය කරත් ඕල්සන්ගේ බිරිඳට සල්ලි ටිකක් දෙමු කියලා. හැබැයි මේ ගැන කවුරුත් බාකෝවිච්ගෙන් අහන්නේ නැහැ. බාකෝවිච්ට මේ දේ තදින්ම දැනෙනවා. මෙයාට දැනෙනවා මෙයා කොන් වෙලා වගේ කියලා. මොකද බාකෝවිච් රෑන්ක්ට කරපු දෙයට කට්ටිය මෙයාට මිනිමරුව කියලා තමයි දැන් කතා කරන්නේ. බාකෝවිච්ට පොඩි මානසික අවුලකුත් තියෙනවා. බාකෝවිච් ඇවිල්ලා රේමන්ට කියනවා රෑන්ක්ට වෙච්ච දේ ගැන මෙයාට හිතේ ලොකු වැරදිකාර හැඟීමක් දැනෙනවා. මේක ගැන හිතන එක මෙයාට නතර කරගන්නත් බෑ කියලා. එහෙම කියලා මෙයා වෙච්ච දෙයට සමාව ඉල්ලනවා. මෙහෙම කියලා බාකෝවිච් කම්පැනි වෙලා වගේ ඉස්සරහට දුවනවා. දුවලා ගිහිල්ලා මෙයා ගාව තිබ්බ උලක් අරගෙන මෙයාගේම බෙල්ලට එන ගන්නවා. මේ වෙලාවේ හමුදාවෙන් බාකෝවිච්ට වෙඩි තියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ 5 වෙනි දවස. මේ වෙද්දි සැතපුම් 286ක් ඇවිදලා තියෙන්නේ. සැතපුම් 286ක් ඇවිද්දාට පස්සේ රේගේ සපත්තුවක අඩිය ගැලවෙනවා. මේ වෙලාවේ ආත කියනවා සපත්තු දෙකේම අඩිය ගලව ගන්න නැත්නම් බැලන්ස් එක නැතුව ඇවිදින එක අමාරු වෙනවා කියලා. මේ වෙලාවේ රේ සපත්තු දෙකම ගලවලා විසි කරනවා. දැන් කට්ටිය මේ යන්නේ රේ ඉන්න ටවුන් එක මැද්දෙන්. මේ විදිහට ටිකක් ඉස්සරහට යනකොට රේගේ අම්මා පාරයිනට වෙලා බලාගෙන ඉන්නවා. රේට මේ වෙලාවේ ඉවසගෙන ඉන්න බැරුව අම්මා ගාවට දුවගෙන යනවා.
මේ වෙලාවේ බවෙච්ච අම්මා රේට යන්න කියලා කෑ ගහනවා. කොහොම හරි රේට වෝනින් 3ම වදිනවා. හැබැයි වෙලාවට පීට දුවගෙන ඇවිල්ලා රේමන් ඇදගෙන යනවා. රේමන් කියනවා මම මේ තරඟෙට ඇවිල්ලා අම්මට ලොකු වැරද්දක් කරේ කියලා. මේ වෙලාවේ ආපහු යන ගමන් පීට කියනවා ඔයා තාම දවස් 4-5ක් විතරයි ඇවිද්දේ. මගේ අම්මයි තාත්තයි යුද්ධෙන් මැරිච්ච දවස් ඉඳලා මම කරේ මගේ ජීවිත කාලෙම දුවපු එක. අම්මයි තාත්තයි මැරුණාට පස්සේ මාව බලාගත්තේ මාමා කෙනෙක්. මේ මාමා මට හැමදේම ගහනවා. ඊට පස්සේ මට අවුරුදු 10 දෙයක් මැරුණා. ඊට පස්සේ මම කරේ හොරකම් කරන එක. නිදාගත්තේ පාරයිනේ. කානුවල. එක පාරක් මම මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙලා ඔහු මාව කැපුවා. සීහි ඇවිල්ලා බලද්දි මම හිටියේ ස්පිරිතාලේ. මගේ වැරද්ද හින්දා මට තුවාල කරපු මිනිස්සයා ගැන මම කිසිම තරහක් ඇති කරගත්තේ නැහැ. ඊට පස්සේ මටම පොරොන්දු වුණා. අදින් පස්සේ මම හොඳ දේවල් විතරයි කරන්න කියලා. ඉතින් මම මේ සල්ලි දින්නොත් මම වගේ අනාථ වෙච්ච ළමයි වෙනුවෙන් මම මේ සල්ලි වියදම් කරනවා. දැන් සතපුම් 306ක් මේ කට්ටිය මේ විදිහ ඇවිදලා තියෙනවා. මේ වෙලාවේ ආත බය වෙලා වගේ කියනවා මගේ නහයෙන් ලේ එනවා. අවුරුදු ගානකට පස්සේ තමයි මට මෙහෙම දෙයක් වුණේ කියලා. මේ වෙලාවෙම පාක කියන කෙනා දුවගෙන ගිහිල්ලා සොල්දාදුවෙක්ගේ තුවක්කුවක් ඇදලා අරගෙන වෙඩි තියනවා. මේ වෙලාවේ අනිත් කට්ටිය ඇවිල්ලා මෙයාට වෙඩි තියනවා. කොහොමද මේ තරඟෙන් එක්කෙනා ඉතුරු වෙන්නේ? අනිත් අයට මැරෙන්න වෙනවා. ඉතින් මේ මහන්සියයි අමාරුවයි එක්ක මරණය පේනකොට මේ වගේ මානසිකත්වයක් එනවා. හවස් වෙනකොට ආතරගේ නහයෙන් එක දිගට ලේ එනවා. රේමනුයි පීටරුයි මෙයාට උදව් කරනවා. ආතරට තේරෙනවා මෙයාට තවදුරටත් යන්න බෑ කියලා. මෙයා නවතිනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ 3 දෙනයි. දැන් සතපුම් 326යි. ඉස්ටබින්ටත් දැන් හොඳටම අමාරුයි. ඉස්ටබින් මේ තරඟ ගැන ගොඩක් දේවල් දන්නවා. රේමන් අහනවා මෙච්චර දේවල් කොහොමද දන්නේ? පොත් කියවනවද කියලා. මේ වෙලාවේ ඉස්ටබින්ස් කියනවා මම මේජගේ අවජාතක දරුවෙක්. හැබැයි මේජ දන්නේ නැහැ මම එයාගේ ළමයෙක් කියලා. මෙහෙම කියලා ඉස්ටබින්ස් කියනවා මම ওই දෙන්නටම සුබ පතනවා. මට දැන් දැනෙනවා මම මැරෙන්න යන්නේ කියලා. එහෙම කියලා ඊට පස්සේ ඉස්ටබින්ස් නතර වෙනවා. ලොකු විනාශයක්. මිනිස් ජීවිත 48ක් නැති වුණාට පස්සේ දැන් ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. මේ තරඟයේදී හම්බෙච්ච හොඳම යාළුවෝ දෙන්න. මේ වෙලාවේ දැන් හොඳටම වහිනවා. රේමන් කියනවා මම පොඩි කාලේ ඉඳලා කවදාවත් මැරෙනෙක් ගැන හිතුවේ නැහැ. හැබැයි මේ වෙන දේවල් දැක්කහම මට හිතෙනවා ජීවිතේ එකම නිශ්චිත දේ තමයි මැරෙන එක. හැබැයි තමන් වාසනාවන්ත නම් තමන්ට තීරණය කරන්න පුළුවන් තමන්ගේ අවසාන කාලේ කොහොමද ගත කරන්න කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේ හැම මොහොතක්ම අපිට වටිනවා. සතපුම් 331කට පස්සේ මේ දෙන්න ටවුන් එකකට යනවා. මේ ටවුන් එකේ මේ දෙන්න පිළිගන්න කට්ටිය ඇවිල්ලා. මේ වෙලාවේ පීට එක පාරටම නැවතිලා දන ගහනවා. දන ගහලා කියනවා රේමන් ඔයා මේක ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. රේමන් මේකට ඉඩ දෙන්නේ නැහැ. මෙයා කියනවා ඔයා මට සහෝදරෙක් වගේ. ඔයා තව ටිකක් මාත් එක්ක ඇවිදින්න ඕනේ කියලා. පීටර්ව නැගිට්ටෝගෙන යනවා. ඊට පස්සේ පීටර් නැගිටලා ඉස්සරහට ඇවිදගෙන යනවා. එක පාට මෙයාට වෙඩි තියෙනවා එහෙනවා. බලනකොට රේමන් පරක්කු වෙඩි. මේ තරඟයේ අන්තිම කෙනාට වෙඩි තියන්නේ මේජර්. මේ වෙච්ච දෙයින් පීටර් සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. මෙයා බිම දණක් ගහගෙන අඬනවා. මේ වෙලාවේ මේජර් සතුටින් පීටර් ගාවට එනවා. ඇවිල්ලා අහනවා ඔයාගේ ඉල්ලීම මොකද්ද කියලා. පීටර් මේ වෙලාවේ කියනවා මට මේ සොල්දාදුව ගාව තියෙන තුවක්කුව ඕනේ කියලා. මේජර් මේ වෙලාවේ සොල්දාදුවට කියනවා තුවක්කුව දෙන්න. මෙයා මේකෙන් කාටවත් වෙඩි තියන්නේ නැහැ. මොකද මෙයාට හිතා ගන්න බැරි තරම් සල්ලි ප්‍රමාණයක් මේ වෙද්දි හම්බ වෙලා තියෙන්නේ කියලා. පීටර් තුවක්කුව අතර ගත්ත ගමම්ම මේජර්ට වෙඩි තියන්න හදනවා. මේ වෙලාවේ මේජර් කියනවා මහන්සි වෙලා ගත්ත ජයග්‍රහණය හක දාන්න එපා කියලා. මේක මං කරන්නේ රේමන් වෙනුවෙන් කියලා පීටර් මේජර්ට වෙඩි තියනවා. ඊට පස්සේ මේ කතාව අවසන් වෙන්නේ අපිට පෙන්නනවා පීටර් තුවක්කුව බිම දාලා අනිත් පැත්ත හැරිලා ඇවිදගෙන යනවා. ඉතින් මේ විදිහට ඉවර වෙච්ච මේ කතාව සර්වයිවල් ත්‍රිලර් එකක්.